IPL තරඟ උණුසුමේ තවත් වැදගත් තරඟයක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතරයි. මේ තරඟාවලියේදී ඒෂාන් මාලිංගගෙන් විශිෂ්ට පන්දු වැවීමක් අපිට වාර්තා වුණා. ඒ තමයි ලකුණු 32කට කඩලු 4ක් ඔහු බිඳ දමන්නට සමත් වෙනවා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 242ක ඉලක්කයක් හමු වුණා. ඒ අනුව පිවිටියට පිවිසියා KL රාහුල් සමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරපු පැතුම් නිස්සංකගේ ඉනිම ලකුණු 8කට සීමා කරන්නට දිල්ෂාන් මදුසංකට හැකියාව ලැබෙනවා. දිල්ෂාන් මදුසංකගේ ප්‍රථම IPL කඩුල්ල ලෙස ඔහුට දවා ගන්නට සිදු වෙන්නේම ඔහුගේම මිත්‍රයෙකු වෙන පැතුම් නිස්සංකවයි. ඉතින් කෙසේ නමුත් පැතුම් නිස්සංකව ක්‍රීඩාගාරයට යවන්නට දිල්ෂාන් මදුසංකට හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වෙන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු සටපටගා අඹා යනවා. ඉතින් කෙසේ නමුත් මේ නිතිෂ් රණා ලකුණු 57ක් ලබාගෙන හිටපු නිතිෂ් රණාගේ ඉනිම සුණු විසුණු කරන්නට සමත් වෙනවා ඒෂාන් මාලිංග. ඒ අනුව ඒෂාන් මාලිංග ඉන් අනතුරුව පිටියට පැමිණි ඩේවිඩ් මිලර් ලෝකයේ වර්තමානයේ සිටින විශිෂ්ටතම සහ සුපිරිතම තරඟ අවසන් කරන්නෙකු වෙන ඩේවිඩ් මිලර්වත් එක්ක පන්දුවකින් ක්‍රීඩාගාරයට යවන්නට සමත් වෙනවා. ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ විශේෂම කඩලු දෙකක් ලබා ගන්නට ඒෂාන් මාලිංගට හැකියාව ලැබෙනවා. ඒ අනුව සමස්ත වශයෙන් කඩලු 4ක් ඔහු ලබා ගනිමින් තරඟාවලිය සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට ජයග්‍රහණය කර දෙන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඉතින් ඒෂාන් මාලිංගට හැකියාව ලැබෙන ඔහු කවුද කියන එක පෙන්වන්නට ලෝකයට වගේම නැවතත් ශ්‍රී ලංකාවේ සිටින ක්‍රිකට් පාලකයන්ට වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයන්ට වගේම ඉන්දියානු ක්‍රිකට් රසිකයන්ට ඒ වගේම තමයි ඔහු මේ වන විට IPL තරඟාවලියේම දෙවනියට වැඩිම කඩලු ලාභියා ලෙස දෙවනි ස්ථානයේ රැඳී සිටිනවා. කඩලු 12ක් ලබා ගැනීමෙන් තරඟ 7කට මුහුණ දීලා. ඉතින් ඔහුට තව එක කඩුල්ලක් පමණයි ලබා ගැනීමට තියෙන්නේ තරඟාවලියේ වැඩිම කඩුල්ල ලාභියා වෙන්නට. ඉතින් ඔහුට අපි සුබ පතමු. ඔහුට හැකියාව ලැබේවි අනිවාර්යෙන්ම තරඟාවලියේ වැඩිම කඩුල්ල ලාභියා වෙන්නට. ඉතින් තවදුරටත් IPL උණුසුමේ වැඩිදුර තොරතුරු දැනගන්න එකතු වෙන්න channel එක subscribe කරන්න.